අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් කරේ කොච්චර කෙරුවත් ඉස්සෙම පටි රෝල් උනේ පටි රෝල් Party Roll Friday Special. Friday Special. මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටි රෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බා අනේ මන්දා එන්න මිස් එන්න කම් good morning මොනවාද වැලියේ සෙරෙප්පුද සපත්තුද ෂෝ බැලන්ස් එකට එන්න ඉතින් සෙරෙප්පු සපත්තු බලන්න මිසක් ආයේ මනමාලේ බලන්නේ එහෙම කියන්න එපා මිස් මේ අපිත් ඉතින් හොඳ මනමාලේ තමයි මේ විදිහට මේ පේනවා මේ සේට්ටම කලින් ඔය කට දෙපැත්ත පිහදා ගන්නවා සෙවල පෙරනවා මෙතන හරි මිස් මේ හොඳ සිපස් එකක් බලමුද හොඳ ඒවා තමා මිනිස්සු අපි බලන්නේ හිතුවද මේ අපි මේ සවුත් ස්ලිපර්ස් බලන්න ආවා කියලා ඔව් නේද මේ සමේමගේ දෙකොන මාරු වෙලාද කොහෙද මොකද කිව්වේ නෑ ඉතින් මිස් දැන් මොන වගේ ෆෙයාර් එකක්ද ඕනේ ඉම්පෝර්ටඩ් එකක්ද ලෝකල් එකක්ද කවුද මිනිස්සු ලෝකල් ෂූස් දාන්නේ මං දාන්නේ ඉම්පෝර්ටඩ් ඒවා ඇත්තද මිසුත් ඉම්පෝර්ටඩ්ද දන්නේ නේද නෑ මම එක්ස්පෝර්ටඩ් ඇයි මොකද නෑ නිකන් පේනවා ඉතින් අතරපස් පාරක් රට ඇදලා ඇවිල්ලා තියෙන බව මේ හලෝ මොනවද හලෝ මේ තියෙන ලේඩීස් ෂූස් ඇයි මිස් හරි බාලයිනේ කැතයිනේ මේවා ඔව් ඉතින් අර මෙහෙ එන අයට ගැලපෙන්නනේ අපි බඩු ගෙනත් තියන්නේ මිස් මොකද කිව්වේ නෑ මිස්ලා වගේ අයට නෙමෙයි මිස්ලා වගේ අයට හොඳ පෙයාස් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේවා බලන්නකෝ මේ රාක්කේ තියෙනවා අපෝ මේවද ඔව් කීයද මේවා මිස් ඔය රැක් එකේ තියෙන ඒවා ඔක්කොම ඉම්පෝර්ටඩ් ෂූස් ඒවා 2000 වලින් එහා ඔව් අපෝ මොන 2000ද ඇයි ඔනේ රුපියල් 200ක් වටි මිස් අපේ බඩු බාල්දු කරන්න එපා මේවා නියම ෆොරින් ෂූස් හරි කොබල මේ සරපතක දාලා කො ගන්නකො මේ ආටි එක හරි මේ කකුලට දාලා බලන්න වා මාර කම්ෆර්ටබල් ෂූස් බලමු දාලා මොන විකාරද ඇඟිලිට කරිදෙනවා උහුල ගන්න බැරි තරමට ඔය ඇඟිලි දෙන්නේ ඔය තියෙන ෂෝක් එකට ඔය තියෙනවා අගේට තියෙනවනේ තියෙනවා මරු පහට එවිද ගන්නත් බෑ කකුල දෙපැත්ත තියෙනවා ඔය මාස උත්තු සරප්පු කීයද මේක ඕක මිස් පොඩ්ඩක් ඉන්න මම බලන්න මේ යටිපැත්තේ ගහලා තියෙනවා 2399යි වැඩි මේ රුපියල් 400ක් දෙන්නද රුපියල් 400 මේවා මේ මාසේ යනකොට ගෙවිල කැඩිලා යනවානේ ඔව් මාසේ විතර යනකොට මේවා කැඩෙනවා නේද මිස් අපි මෙහෙම කරමු මිස්ටර් රුපියල් 400කට විතර අවුරුද්දකටවත් කැඩෙන්නේ නැති ෆෙයාර් එකක් දෙන්නද මේ හැබැයි ඉතින් ලෝකල් හැබැයි හයියයි ජීවිතේට කැඩෙන්නේ නැහැ මිස්ටර් හොඳට මැච් වෙනවා කොපින්නේ බලන්න ඒක මිස් ඕමම ඔය ඔතන ඔහම ඇතුළට යන්න ඔතනින් පිටිපස්ස දොරෙන් එහා පැත්තට යන්න එහා පැත්තේ අපේ මහප්පා ගන්න කම්මල තියෙනවා ගිහින් මහප්පට කියලා කකුල් දෙකටම ලාඩම් ගස්ස ගන්න 200 කකුල් දෙකට යන්නේ 400යි ජීවිතය තියෙනකන් මේ ගැලවෙන්නෙත් නැහැ ගෙවෙන්නෙත් නැහැ මිස්ටර් හොඳට මැච් වෙනවා මිස් ඔතන මේ දොරෙන් ඔළුව පාත් කරලා යන්න මේ අන්දකවදී එතන ඒකයි උරුවස්සේ ආයෙත් වාගේ පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගේ පටි රෝල් වෙන්නේ එතකොට පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගේ පටි රෝල් වෙන්නේ Party Roll Friday Special. Friday Special. පටි රෝල් මිස්ටර් සුරන්ට කියන්න මම මේ නොදන්න බිස්නස් එකක් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුණානේ බලන්නකො එහෙමද ඔව්නේ මොකද්ද බිස්නස් එක කරපු මම මේ බාබර් සැලූන් එකක් දැම්මනේ බාබර් සැලූන් ඔව් බාබර් සැලූන් කියන්නේ හොඳට හම්බ කරන්න පුළුවන් බිස්නස් නේ කොහොමද එහෙම වුනේ මොන විකාරද ඔන්න පත්තරේට දැන්වීමක් දාලා බාබර් කෙනෙක්ව ගත්තා ඔව් එහෙමනේ කරන්නේ ආදායමෙන් දෙකෙන් පංගුවකට කොණ්ඩේ කපන්න එහෙම තමයි ඔය සැලූන් කෙරුව
මාරුවාවේදී බාබර්ලා මේ එන්නේ නැහනේ පඩියට දෙකෙන් පංගුවට තමයි එන්නේ. ඔව්. ඉතින් කොහමද ආදායම මදිද? මොකක්ද උනේ? මදි කියන්නේ ඉතින් ඔන්න මේ සැලුම පටන් ගත්ත අලුත හොඳට සෙනගාව. සති 3ක් එක දිගට කොණ්ඩේ කපලා බාබරේ යන්න ගියා සල්ලි ටිකයි සැලුමේ කතුරු බතුරු ටිකයි ඔක්කොම තාගෙන. අයියෝ කවුද මිස්ටර් සිරං මාසයක් යනකම් සල්ලි එකතු කරන්නේ සැලුන් එකක? ඔය සැලුන් වල සල්ලි එකතු කරන්නේ සතියෙන්නේ. සතියෙන්නේ පඩි බේරලා ඒ කොමිෂන් ගන්න එහෙමනේ. ඔව් මට තේරෙනවා. ඉතින් ඒකනේ. ඊළඟ සතිය ඔන්න තව බාබර් කෙනෙක් ගත්තා. සතිය පඩි බේරන්න. ඔන්න බලේ මිනිහා එක දිගටම දවස් 5ක් වැඩ කළා. මිනිහා යන්න කියන්නේ සල්ලි ටිකයි අර අලුත අරන් දීපු සැලුමේ බඩු ටිකයි ඔක්කොම අරගෙන මූත් යන්න ගියානේ. අයියෝ. ඉතින් මොනව කරන්නද? ආයෙ වතාවක් සල්ලි වීදම් කරලා ගෙනාව සැලුන් බඩු. ඔහෙත් ඇවිල්ලා ඉතින් එකකින් දෙකකින් මට්ටු වෙන જાතිය විනියෙන් නෙවෙයිනේ නේද? නෑ උත්සාහය අතරින් හොඳ නෑනේ මිස්ටර් සුරං. ඔව් ඒකත් හරි. හැබැයි ඒ පාර පත්තරේට දැම්මම ආවේ හොඳ මිනිහෙක්. බාබර් කෙනෙක් නෙමෙයි. නෑ බාබර් කෙනෙක් තමයි. හැබැයි මිනිහා හොඳ මිනිහා. ඒක තමයි හැම මිනිහෙක්ම එක මිනුම් දණ්ඩෙන් මනින්න හොඳ නෑ මිස්ටර් සිරං. මිනිහා කොහමද මාසේ අන්තිමට බඩු ටිකයි සල්ලි ටිකයි අරන් මාරුනේ නැද්ද? නෑ අන්න සැලුමේ බඩු ටික තියෙනවා ගෙනාපු විදිහටම. මිනිහා ඔය මාසයක් යනකම් හිටියේ නෑ ෂෝක් මිනිස්සයා දවස් දෙකෙන් යන්න ගියා. සල්ලි තරම්. නෑ මගේ හාමිනෙත් තරම්. පටිරෝල් ඔස්තක වහලා අස්සන ගහලා ඔස්ත හොරෙන් පැන්නේ හනිකට නාලා සරමට බැහැලා ඉරුවෙන දාගත්තේ පටිරෝල් කරගන්නටයි අයියෝ පටිරෝල් කරගන්නටයි Party Roll Friday Special. පටිරෝල් සීත තුලං අවට හමන්නේ සුදු වලා කුලයි කන්දේ හැපෙන්නේ දෙකේ වාප්පේ මේ අපේ ලී මඩුවේ අයියාගේ බාලදුව හල්මිල්ලි කානේ. ඒතෙන් ලී මඩුවට වෙලාම ඉඳලා කම්මැලි දෙකේ බාප්පා. එහෙමද? ඒකයි මේ පැත්තේ ආවේ. බාප්පා. කො තුනේ පහේ පුංචි අම්මා. තුනේ පහේ පුංචි අම්මා ගියා ඔන්නේ කවුද චණ්ඩියෙක් මේ අපේ කෙල්ලට පාට් එකක් දැම්මා කියලා. අන්න ඒකව හම්බෙලා එන්න කියලා. බාප්පා. ඔය චණ්ඩිත් එක්ක රණ්ඩුවට තුනේ පහේ පුංචි අම්මා වෙවලා හරියන්නේ නෑනේ. බාප්පනේ යන්න ඕනේ. මම තමයි යන්න හැදුවේ. කොහොමේ පුංචි අම්මා මට යන්න දුන්නේ නෑනේ. මම ගියොත් චණ්ඩියට කනේ පාරවල් දෙකක් දීලා එයි කියලා මට යන්න දුන්නේ නෑනේ. ඒ මොකද චණ්ඩින්ට කනට දෙකක් දෙන්නෙමයි වටින්නේ. ඒ වුණාට එයා කියනවනේ එහෙම දීලා හරියන්නේ නෑ. කනට දෙකක් දීලා මොනව කරන්නද? ගහනවා නම් ඕකව ඉල්ලලා ගහන්න ඕනේ කියලානේ ඔය එයා ගියේ. දැන් මේ වෙනකොට චණ්ඩිය ඇති නිකන් කොහු ගන්න තලපු බොල්ලෙල්ල වගේ. ඇත්තද? මේ ඒක නෙමෙයි දෙකේ බාප්පා. ළමයෝ අල්මිල්ලිකෝ සේට්ටම කලින් කියහන් ඔය ළමයා මොකද මේ අපට දෙකේ තුනේ පහේ අරක මේක කියලා මේ විශේෂණ පද යොදලා කතා කරන්නේ කියලා. ඒ මඩු ඉඳලා පුරුද්දට බාප්පා. බාප්පා කිට්ටු නිසා දෙකේ ලිය වගේ පේන්නේ. පුංචි අම්මා ටිකක් මහත නිසා තුනේ පහේ ලිය වගේ තමයි පේන්නේ. මොනවා කියන්නේ? දැන් එතකොට අපේ ළමයි උන් කිට්ටු ළමයිනේ නිකන් රීප්ප ගෑලි වගේ. දැන් ආයේ මොකද කියමුකෝ? බාප්පා. මම කියන කාරණාව අහන්නකෝ. මොකද්ද? 12 බාල්කයක් වගේ පොරක් එනවා මගෙත් එක්ක යාළු වෙන්න. 12 බාල්කයක් වගේ? මම පොරට කැමතියි. පොර? ඒත් කැමති. අපේ අම්මවයි තාත්තවයි ෂේප් කරලා දෙන්නකො දෙකේ බාප්පේ. අනේ. සේප්මන්ට් එකක් නේද? දෙමව්පියෝ සේප් කරලා දෙන්න නම් ඉතින් මටත් ඉතින් ඔය 6-4 නෝට්ටු කුට්ටියක් ලැබෙන්න ඕනේ. මොකද්ද බාප්පේ බලු කතාව? ඔය ශරීර දෙකේ විතර උනාට මොකද? ඔයාගේ හිතේ තියෙන කැතකම නම් වටාටි 12 කඳක් වගේනේ. පටිරෝල්
ඕනුනත් අපි දැනෙන්නේ නෑ. බෑවා එතනම පටිරෝල්. Party Roll Friday Special. Friday special. පටිරෝල්. කවුද මේ මහරය කතා කරන්නේ? හලෝ මේ ඔය ගැට ඇත්තේ හොරහරක් මස් කඩේ සිරම් මුදලාලි නේද? ඔව් සිරම් මුදලාලි තමයි. කවුද ඔය? මම මේ අපායෙන් කතා කරන්නේ යම රජුරුවන්ගේ සෙක්‍රටරි. කවුරු? අපායේ යම රජුරුවන්ගේ සෙක්‍රටරි. ඔය ඇත්තමද? ඇයි දන්නේ නේද සර්? සිරම් මුදලාලි ඔහේගේ නම අපායට එන ලැයිස්තුවේ ඉහළින්ම ලියවිලා තියෙනවා. ඒ කියන්නේ තව සතියකින් ඔහේ මැරිලා අපායේ එනවා. මොනවා කියන්නේ? අනේ දැම්මම එන්න විදියක් නෑ සර්. ඔව් ඒකයි. ඒ කතන්දර හරියන්නේ. පොට මෙහෙ එන්නම වෙනවා. අනේ මගේ දෙයියා මේ යම රජුරුවන්ගේ සෙක්‍රටරි මේ අනේ මේ පොඩ්ඩක් පෝස්ට්පෝන් කරගන්න බැරිද ඔක? ඔව් පෝස්ට්පෝන්. එහෙමයි. එල්ලම් කරන්න හදනවද අපායත් එක්ක? පෝස්ට්පෝන්. අනේ මොකක් හරි කරලා දෙන්නකො තව අවුරුදු 25කින් නම් එන්නම්. ඔව් මොකද වැඩ තියෙනවා. එහෙමයි. ඔව් ඔබට මම chance එකක් දෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් පිට. අනේ කියන්න ඕන දෙයක් කියන්න. ඔව් මේ වත්තේ බැඳගෙන ඉන්නව නේද ඊයේ හොරෙන් ගෙනත් විකුණපු එළදෙනෙකුයි පැටියෙකුයි. අනේ ඔව් හාමුදුරනේ. ඒ දීපන් අයිතිකාරයා ඔයලා. එහෙමයි මේ දැන් ගිනිනවා අම්මපා. ඔව් මේ දැන් පැයක් ඇතුළත ගිහින් දීලා මේ නම්බරයට මට කෝල් එකක් දීපන්. එහෙමයි පැයකින් මං හරියටම කෝල් එක දෙනවා. ඔව් ඔන්න හාමිනේ ඊයේ රෑ හොරෙන් අරන් ගිය වැස්සී පැටියයි තව පැයක් ඇතුළත ගෙනත් බාර දෙයි. ගෙනාවේ නැත්තම් පොලිසිය ගිහින් එන්ට්‍රියක් දාමු. හරක් දෙන්න ඉන්නේ සිරන් කියන හොරහරක් මස් මඩුකාරයා ගාව බව ඔන්න මම තහවුරු කරගත්තා. අනේ අපේ තාත්තට මඤ්ඤන්ද මන්දප්පා. වැස්සී වැටියයි නැති වෙලා දැන් අවුරුද්දක් වුණා. තාම මේ සිම් එකක් නැති ෆෝන් එකෙන් කාටද මන්ද කතා කරනවා. බලන්නකෝ ඉතින්. පටිරෝල්. අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ. අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ. එච්චර එහෙමත් ඉඳලයි පටිරෝල් කරේ. කොච්චර කිරුවත් ඉස්සෙම පටිරෝල් උනේ. පටිරෝල්. Party Roll Friday Special. Friday special. පටිරෝල්. සර් මම මගේ ඉන්න ඉඩම විකුණන්න යන්නේ. ඒ මොකෝ ඒ? මං ඒක විකුණලා සර් ගන්නවා පාරයිනේ පර්චස් 6ක්. දැන් එතකොට ඔය ඉන්න ඉඩම පර්චස් කොච්චරද? දැන් එකේ තියෙන පර්චස් 20ක් තියෙනවා සර්. පර්චස් 20ක් විකුණලා පර්චස් 6කට යනවා කියන්නේ කිසි වැඩක් නැති වැඩක් නේ. සර් පාරයිනේ ඉඩම් ගණන්නේ සර්. මගේ ඔය පර්චස් 20 විකුණලා ගන්න ගානට තව බැංකු ලෝන් එකකුත් ගහලායි පාරයිනේ පර්චස් 6ක් ගන්නේ. ඔව්. අපෝ මේ මරි මෝල් වැඩක්. ඔය පාරයිනේ ජීවත් වෙනකොට රෑ තිස්සේ නිින්දක් නෑ වාහන සද්දේ. ඒ මැදට දූවිල්ල, රස්නේ, කෑකෝ ගැහිලි. අනිත් එක කල්පනා කරනකො හිඟන්නේ කුණත් ගොඩ වෙන්නේ පාරයිනේම තියෙන ගෙවල් වලට ඉස්සෙල්ලාම. සර් කියන්නේ මම මේ කරන්න යන වැඩේ මොඩකමක්ද? මොඩනෙන්න. මම නම් කවදාක්වත් තියෙන දෙයක් වික්කට ගන්න ඊට වඩා ලොකු දෙයක්. පුංචි දෙයක් ගන්නේ නෑ. දැන් බලන්න මගේ තිබ්බා කෝට්ටේ ඉඩමක්. ඔව් සර්. පර්චස් 5යි පාරයිනේ. වික්කවා මේක. විකුණලා ගත්තා ඉංගිරියෙන් අක්කර 6ක්. පර්චස් 5 විකුණලා අක්කර 6ක්? ඔව් මගේ හැටි එහෙමයි. තව මගේ ගාව තිබ්බා පරණ අල්මාරියක්. පොඩ්ඩක් කොස් අල්මාරිය. වික්කවා මේක. ගත්තා ඒ සල්ලි වලින් අලුත්ම ස්ටීල් කබඩ් 3ක්. මම එහෙමයි. අම්මපා. ඔව්. සර් නම් එකක් වික්කොත් ඒ જાතියෙන් දෙක තුනක් ගන්නවමයි නේද සර්? නැත්තම්
නැත්තම් ඒක තමයි දියුණුවේ රහස. එකක් නැති කරගත්තොත් ඒ જાතිය දෙක තුනක් ගන්න ඕනේ ඒ සල්ලි වලින්. දැන් තමුන් ගාව තියෙන එක දෙයක් වික්කොත් ඒ සල්ලි වියදම් කරලා ගන්න ඕනේ ඒ જાතිය දෙක තුනක්. අන්න එතකොට තමයි දියුණු වෙන්න පුළුවන්. තේරුම් ගන්නකො මගේ අවවාද. තේරුම් ගන්නකො. ඔන්න සර් මන් සර්ගේ අවවාදේ පිටි අරගෙන තියෙන එක විකුණලා ඒ වගේ 4 ගුණයක් ගත්තා. අම්මපා. ඇත්තද? පර්චස් 6 විකුණලා අක්කරයක් දෙකක් ගත්තද? නේ සර්. ඉන්න නෝනව ඩිවෝස් කළා දරුවෝ 8 දෙනෙක් එක්ක ගෑණියෙක් ගෙනාවා. මොකද්ද? පටි රෝල්. හරි පටරෝල් වලින් අපි යන්න කියලා හදන්නේ. අදට පටරෝල් ඉවරයි. අද පටරෝල් පිටපත සුරංග සතරසිංහ, හඬදායකත්වයේ සුරංග සතරසිංහ එක්ක ශිරාන් ශාන්ත, නිර්මාණශීලී දායකත්වයේ රණුක ජීවන්ත මැදගොඩ එක්ක බුද්ධික බන්දු ජීවන. ආයෙත් සඳුදා හවස 4ට පටරෝල් ගෙලෙන අම්මා මතක තියාගන්න. ජය වේවා මවරංග.